new text document ඊළඟට මෙතනින් file extension එකත් එක්ක මෙයාව අයින් කරනවා right ඊළඟට index.html ඊළඟට මොකද කරන්නේ enter කරනවා enter කරාට පස්සේ මෙයා අහනවා ඇත්තටම වෙනස් කරනවාද කියලා අපි කියනවා ඔව් කියලා right ඊට පස්සේ ඒ විදිහට change කරගන්න පුළුවන් browser එක on කරනවා right සාමාන්‍යයෙන් මේකට පාවිච්චි කරන්න Google Chrome right මේ design වලට ගොඩක්ම Google Chrome එක පාවිච්චි කරනවා මොකද එයාලගේ features වැඩි right අපිට browser එකේ දීලා මොකක් හරි site එකක් ඉස්සරහට හදාගෙන යනවා නම් edit කිරීම කටයුතු කරගන්න පුළුවන් right ඊට පස්සේ මෙයාව මම මෙන්න මේ පැත්තේ site එකකට ගෙනත් තියෙනවා right ඊළඟට ආයේ මෙයා උඩ right click කරනවා right click කරලා open with ගිහින් දෙනවා notepad එක right අපි අද පළවෙනි දවසේ නිසා notepad එකෙන් ටිකක් කතා කරලා ඊළඟට වෙන මොකක් හරි software එකකට යමු right ඊළඟට මේ විදිහට මේ දෙන්නව දෙපැත්තට මොකද කරන්නේ display කරගන්න right එතකොට මේ පැත්තෙන් අපි input කරනවා අනිත් පැත්තෙන් අපිට output එක බලන්න පුළුවන් notepad එක open කරගෙන ඒක click කිරීම කරලා පස්සේ browser එක open කරගන්න පුළුවන් ගැටලුවක් නැහැ right හරි ඊළඟ කතන්දරේ දැන් HTML ගත්තට පස්සේ HTML වල අපි පාවිච්චි කරන්නේ මොනවද අපි කියන ඒවාට මොනවද කියලාද tags කියලා මොනවද කියන්නේ tags right HTML tags right දැන් අපි මෙතන මුලින්ම HTML tag එකක් open කරනවා right බලන්න කොහොමද HTML tag එක ගන්න කියලා මොනවද මේ ලකුණු වලට කියන්නේ right අර විශාලයි කුඩයි කියලා පාවිච්චි කරන්නේ මොකද්ද ඔය කියන්නේ අපි කතා කරනවා මොනවද කියලා greater than කියලා ගන්න right ඒ ටැක්ස් එකක් ගන්නවා දෙපැත්තට ඊට පස්සේ පිටවසට පේනවා පුතා තවටිය ලොකු ඉස්සර කරලා ගන්නද මම එදා නැති right මෙතෙන්ට පළවෙනි ටැග් එක HTML right HTML කියලා ගන්න right දැන් මුලින්ම HTML coding ආරම්භ වෙන්නේ ඔන්න ඔතන right තව තියෙනවා doc type HTML කතන්දර ටිකක් තියෙනවා right ඒ වගේ දැන් මම හිතන්න එපා right දැන් මුලින් බේසික් එක පටන් ගන්නෙ මෙතන ඊළඟට මම දැන් අහනවා පොඩි ප්‍රශ්නයක් මට මෙයාව mouse එක අල්ලන්න නැතුව all select කරගන්න ඕනේ මොකද short key එක කොහොමද control A එහෙම නැත්නම් අන්න right arrow keys පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද arrow key වා කොයි කාලේ කරපුවා නේ right මොනවද arrow keys තියෙන්නේ right කළා බලන්න control shift එකට ඔබාගෙන දැන් මෙතන මගේ typing option එකේ තියෙන මේ පැත්ත side එකේනේ ගන්න මේ පැත්තට තියෙන arrow key එක right මෙයා මේ දෙන්නම පචරෙම select කරගන්න right ඊළඟට මෙයා copy කරන්න ඕනේ copy කරලා මට මෙතනම paste කරගන්න ඕනේ මොකක්ද short key එක control C paste කරන්න control V right දැන් මුලින්ම ඉඳන් පුරුදු වෙමු short key වලින්ම යන්න right මේකේ මුලින්ම ඉඳන් ඔය options ටික practice කරගෙන යන්න control C ඊළඟට මේ පැත්තට ගියා control V ඊළඟට මෙතනින් click කළා මොකද කරන්නේ මේ option එක දැන් right මේකෙන් තමයි කියන්නේ දැන් මේකට කියනවා HTML tag එකක් කියලා right tag එක මේකෙන් open වෙනවා මෙතනින් close වෙනවා right අනිවාර්යයෙන්ම අපි HTML වල open කරන සෑම tag එකක්ම ඔන්න ඔය විදිහට close වෙන්න ඕනේ. විදිහට close වෙන්න ඕනේ. සමහරවිට exam එකේදී වෙලාවට අපිට close කරන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා දාලා function එක run වෙන්නේ නැහැ. right? ඒක ලකුණු ගන්න තියෙන එක පිළිම නැති වෙලා යනවා. right.
ඊළඟට මොකක්ද එන්න ඕනේ? HTML ඊළඟට head කියන්නේ මොකද්ද? ඔයා මොකද්ද? title right. දැන් ආයි presentation එකට යන් අපි මෙන්න මේ විදිහට ඔතන tag ටික add වෙගෙන එන්න ඕනේ. right. මම දැන් මේ ටිකම copy කරලා ගන්නවා. right. HTML head title එකට අපිට වෙන්න ඕනේ මොකද්ද? welcome කියලා. ඊට පස්සේ title එක close වෙන්න ඕනේ, head එක close වෙන්න ඕනේ. ඊළඟට මොකද වෙන්නේ? body එක පටන් ගන්නවා. ඊට පස්සේ body එක ඇතුලේ අපිට අවශ්‍ය එකක් වෙනම කෝඩින් තියෙනවා body එක ඇතුලේ කතා කරගෙන යන්න. right. ඊට පස්සේ body එක close වෙනවා. අවසානට තමයි HTML එක close වෙන්නේ. ඊළඟට මෙයාව අපි save කරනවා. මේ පැත්තෙන් මෙයාව run කරනවා. run කරන short key එක මොකද්ද? browser එක click කරලා control R. right. control R එකෙන් browser එක run කරනවා. control R.